පුතේ. ඉඳ ගන්නකෝ යාලා. දැන් ඔයාලා ගැන සෑම ගුරුවරයෙක්ගෙම එක දිගට මට එනවනේ කම්ප්ලේන්ට්ස්. ඒක ඉවරයක් නැහැ. මම ඉතින් හැමදාම මේ දේ ඉවසගෙන ඔයාලගේ පැත්තට මම ගොඩාක් දුරට කතා කරා. ඒ වුණාට පුතේ ඔයාලා හැදෙන්නේ නැහැ. මම හැමදාම ඔයාලට කියනවනේ මම ඔයාලා හින්දා අනන්ත ගුරුවරුන්ගෙන් බැනුම් අහනවා මම. ඇත්තම කියන්න බෑ. මට සමහර ගුරුවරු හරියට ඔයාලා ගැන කියනවා ඉතින්. ඔයාලා කරන දේවල්, ඔයාලා ඔය ගුරුවරුන්ට කරන හිරිහැර ඔය ඔක්කොම මට කියනවා. දැන් විදුහල්පතිතුමා සර් මාව අද ගෙන්නලා කිව්වේ සියලුම ගුරුවරු ඔයාලට කරලා තියෙන කම්ප්ලේන්ට්ස් ඔක්කොම මට කිව්වා. මට ඇත්තටම ලැජ්ජ හිතුණා. මගේ පන්තියේ ළමයිද මේ දේවල් කරලා තියෙන්නේ කියලා. දැන් ඊයේ පාලිත සර්ට කරලා තියෙනවා. මල්කාන්ත ටීචර් කරලා තියෙනවා. ඒ ඔක්කොම ගුරුවරු ගිහින් සර්ට කියලා. ඉතින් මේ හැමදේම මට සර් කිව්වා. ඇත්තටම පුතේ ඔයාලේ පන්තියේ කවුරුත්ම බාර ගන්න බෑ කියන තත්ත්වයක් උඩ තමයි මම බාරගත්තේ. මම කියන්න බෑ. මම හිතුවා මේ ළමයි හැදෙයි, මේ ළමයිව මට හදා ගන්න පුළුවන් වෙයි කියන දේ මම හිතුවා. ඒ වුණාට පුතේ ඔයාලා හැදෙන පාටක් නෑ. මේ දේ ඉවරයක් තියෙන්න එපේ. මම ඔයාලගේ පන්තිය බාරගත්ත මුල්ම දවසෙත් මම ඔයාලට කිව්වනේ යාළුවෝ වගේ ඉඳලා හොඳට වැඩ ටික කරගමු කියලා. ඒ වුණාට ඔයාලා මට ඒකට සහයෝගයක් දක්වන්නේ නැහැ කියන දේ දැන් මට පේනවනේ. දැන් ඊයේ පාලිත සර්ගේ ෂර්ට් එක පිටිපස්සේ කවුරු හරි මොනවා හරි අල්ලවලා. ඒක හොඳ වෙලාවට ප්‍රියංගිකා මිස් දැකලා අයින් කළා. හොඳටම සර් කියලා තියෙන්නේ මන් දන්නේ නැහැ ඔයාලා කරාද නැද්ද කියලා. සර් කියලා දෙන්නේ මේ පන්තිය ළමෙක් කරා කියලා. කවුද කුඩුපුටු එතකොට චුයින් ගම් එකක් කලෙන්නේ? නරක වැඩනේ පුතේ. ලේනන්ජලා මිස් පාඩම කරන වෙලාවට ගෑල් ළමයි මේකප් කරනවලු. කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැලු. ඉතින් මේ පන්තියේ දරුවන්ගේ ලකුණුත් බොහොම අඩුයිලු. ඔයාලා මං ඉන්න වෙලාවට හොඳට වැඩ කරනවා, අනිත් වෙලාවට නැහැ. ඉතින් මං කොහොමද කියන්නකෝ තවදුරටත් මේක ගුරුවරුන්ගෙන් එන්න අර හොඳ නෑ එන්න පල්ලෙහාට බහින්නේ ගතිගුණ අතින් හොඳ නෑ කියන දේනේ මට අහන්න වෙලා තියෙන්නේ. මම ඒවට ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහන්න ඕනේ. තව දෙයක් තමයි මම කිසිම වෙලාවක ඔයාලේ දෙමාපියෝ එක්ක ඔයාලගේ වරදක් කියන්නේ නෑ. ඉතින් මං හිතනවා ඒකත් මං කරපු ලොකු වැරද්දක් කියලා. මොකද ඔය දේවල් මං දෙමාපියෝ එක්ක කිව්වනම් ඔයාලා මෙච්චරට මැට්ටර වෙන එකක් නෑ. මට තේරෙන්නේ නැහැ මම මොනවා කරන්නද කියලා. එහෙම වුණොත් පුතේ මේ පන්තියේ වෙනස කෙනෙකුට හරි ටීචර් කෙනෙකුට හරි දීලා මම අයින් වෙනවා. මම අයින් වුණාම මේ ඔක්කොම දේවල් හරිනේ. ඔයාලට මම කොච්චර උපදෙස් දීලා තියෙනවද කියන්නකෝ. කොච්චර නම් මං කියනවද? ඔයාලා මේ දේවල් කනකටවත් ගන්නෙ නෑනේ. මම හැමදාම බැනුම් අහන්න ඕනේ. මොකද පුතේ? පුතේ මං එන්න කිව්වා කියන්නේ. විනාඩි 10. හරි පුතේ. ඉතින් බලන්නකෝ දැන් මගේ පීරියඩ් එකට යන්න විදිහක් නෑ. ඔයාලට මේ උපදෙස් දෙන්න ඇවිත් තමයි මම මේ මගේ පළවෙනි පීරියඩ් එක මෙහෙමම යන්නේ. ඉතින් පුතේ මට තේරෙන්නේ නෑ මම මොනවා කියලා කරන්නද කියලා. මම තව ටික දවසක් බලලා මම මේ පන්තියේ මට පන්ති භාරත්වයේ ගන්න බෑ කියලා මම අයින් වෙනවා. ඔයාලා එක්ක හොඳින් වැඩ කරන්න මම හොඳටම හිතන් ආපු ගුරුවරියක්. අනිත් අය වගේ නෙමෙයි. ඔයාලට යාළුවෝ වගේ වැඩ කරන්න ඕනේ කියලා මට ඇත්තටම ඉතින් දුකයි මට. මගේ පන්තියකට වැඩිච්ච ළමයි මාව මෙච්චර අපහසුතාවයකටපත් කරාම. ප්‍රින්සිපල් මගෙන් අහනවා ඔයාගේ පන්තිය ඔයාලට හදාගන්න බැයිද කියන දේ. මම කියන පුතේ මොනවා කරන්නද කියන්නකෝ. ඉතින් මේ තත්ත්වය තවදුරටත් මට පාලනය කරගන්න ඉස්සරහට දරා ගන්න බැරුව ගියොත් මම පුතේ ඔයාලේ පන්ති බාර ගුරුතුමී වශයෙන් ඉන්නේ නැති වෙයි.
අඩු වෙනවා. ඔයාලගේ හැදියාව පල්ලෙහාට යනවා. ගුරුවරු මට බයිනවා. මම මේ දේ මේ පාර පන්ති කමේදී කියනවා. අම්මලාට තාත්තලාට දෙමාපියන්ට. අර හරි කනගාටුයි පුතේ දරුවෝ වශයෙන් ඔයාලා මට මේ කරන දෙයට. මිස් එන්න. නෑ මිස් මොකුත් නෑ හරි එන්න මිස්. චට්ටාලා ටික කරගන්න.